අදත් මගේ YouTube channel වල හැම දෙනෙක්ම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම යසිරු ඩිල්ෂාන් අද මේ වීඩියෝෙන් කතා කරන්නේ දැනටමත් තියෙන දැනටමත් අපි අහන සින්දුවක රෙගේ version එකක් එහෙම නැත්නම් rock version එකක් ඔයාගේම ෆෝන් එකකින් එහෙම නැත්නම් කම්පියුටර් එකකින් හදාගන්න කොහොමද කියලා තමයි අද මේ වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් මේ AI tool එකෙන් පුළුවන් ඔයා දැනටමත් කැමති ඕනෙම සින්දුවක ඕනෙම version එකක් හදාගන්න. ඒ කියන්නේ rock version එකක් වෙන්න පුළුවන්, reggae version එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති ඕනෙම genre එක version එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ AI tool එක හැබැයි paid tool එකක්. අන්න ඒක හින්දා තමයි හැමෝටම මේක කරන්න බැරි. හැබැයි ඔයා මේ AI tool එකකට වියදම් කරනවා කියන්නේ ඔයාට මේකෙන් සැලකිය යුතු වැඩක් කරගන්න පුළුවන්. මොකද දැනටමත් ඔයා YouTube එකේ දකින්න ඇති ගොඩක් AI versions මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා rock version ඒ වගේම reggae version මේවා සෑහෙන viral වෙලා තියෙනවා මේවට ලක්ෂ ගණන් views ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයාට පුළුවන් මෙන්න මේ වගේ අලුත් channel එකක් grow කරගන්න. හැබැයි මේකෙන් ඔයාට සල්ලි හොයන්න නම් බැරි වෙයි. මොකද ඔයාගේ සින්දුවක් නෙවෙයි හදන්නේ, ඔයා remix එකක් වගේ එකක් තමයි හදන්නේ. ඉතින් අන්න ඒකින්ද ඔයාට මේකෙන් සල්ලි ඉපීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔයාට ඔයාගේ channel එක grow කරගන්න පුළුවන්, සෑහෙන subscribersලා එකතු කරගන්න පුළුවන් මෙන්න මේ වැඩේ හින්දා. ඉතින් ඔයාට එහෙම channel එකට subscribersලා එකතු කරලා එක්ක channel එක sell කරන්න පුළුවන්. එහෙම නැත්නම් channel එක rebrand කරලා ඔයාගේම content දාලා ඔයාගේම channel එක සල්ලි උපයන channel එකක් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වාසි කිහිපයක්ම තියෙනවා මෙන්න මේ වැඩේ. කොහොම වුණත් ඔයාට පුළුවන් ඔයාට personally අහන්න හරි AI playlist එකක් හදාගන්න. ඉතින් මේක හරිම ඉන්ට්‍රස්ටිං වැඩක්. මාත් සෑහෙන්න හොයලා බැලුවා මේකට free tool තියෙනවද කියලා. හැබැයි free මට හොයාගන්න හම්බුනේ නැහැ. ඉතින් එහෙම free tool එකක් ගැනව දන්නවනම් අනිවාර්යයෙන්ම පල්ලෙන් comment කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලන කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම පල්ලෙන් comment section එකට ගිහිල්ලා බලන්න එහෙම හොයාගත්ත free AI tools තියෙනවද කියලා. ඉතින් එහෙම තියෙනවා නම් මම අනිවාර්යෙන් ඒවා pin කරන්නම් ඔයාලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි මගේ වීඩියෝ එක YouTube algorithm එකෙන් උඩට අරන් යන්න උදව් වෙන්නේ. එහෙනම් වැඩි කතා ඕනේ නෑ, අපි යන් වීඩියෝ එකට. ඉතින් මේ වැඩේ කරන්න අපි පාවිච්චි කරන්නේ දැනටමත් ඔය කට්ටිය දන්න Suno AI කියන මෙන්න මේ platform එක. ඉතින් මේක හරහා අපිට පුළුවන් ඔයාගේම කැමති සින්දුවක් හදාගන්න වගේම මොකක් හරි තියෙන සින්දුවක වෙනස් genre එක version එකක් හදාගන්නත් අපිට මේ site එක හරහා පුළුවන්. ඉතින් මේ කට්ටිය මේ අර remix කරන feature එක පොඩ්ඩක් අලුතෙන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා තමයි මේක ගොඩක් කට්ටිය අතර දන්නේ නැත්තේ මේකෙන් තමයි මේක කරන්න කියලා. කොහොම නමුත් කලින් ඉඳන් Suno AI පාවිච්චි කරන කට්ටියට මේක ලබා දීලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය දන්නවා මේකෙන් තමයි මේ වැඩේ කරන්න කියලා. ඉතින් කොහොම වුණත් අපි අද කතා කරන්නේ මේකෙන් මොකක් හරි සින්දුවක rock version එකක් එහෙම නැත්නම් reggae version එකක් එහෙම නැත්නම් ඔයා කැමති ඕනෙම genre එක සින්දුවක් ඒ version එකක් හදාගන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේක හරියටම කරන්න නම් ඔයාලට සිද්ධ වෙනවා මේකේ pro version එක මිලදී ගන්න. ඉතින් මේක pro version එක ඔයාලට පේනවා ඇති මොන වගේද කියලා. ඉතින් මේකේ pro version එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මාසෙකට $6ක් වගේ. ඉතින් ප්‍රීමියම් එක මාසෙකට $12. මේක ඇත්තටම මම හිතනවා සෑහෙන හොඳයි කියලා. ඔයාලා පුළුවන් නම් මේක buy කරන්න. මම මේක buy කරලා නැහැ. හැබැයි ඔයාලා මේකට sign in වෙද්දි free credit ගානක් හම්බ වෙනවා. ඒකෙන් පුළුවන් සින්දුවක පොඩි කෑල්ලක් වගේ එකක් අපිට remake කරගන්න. ඉතින් මම මෙතන sign in කියන එක click කරනවා. ඊට පස්සේ මම මෙතන Google කියන එක click කරලා මගේ Google account එකකින් sign in වෙනවා. ඉතින් ඔයා මේක phone එකෙන් කළත් මේ විදිහමයි, කිසිම වෙනසක් නැහැ. ඔයා කැමති නම් phone එකෙන් try කරන්න. ඉතින් මුලින්ම ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහේ new model එකක් තියෙනවා කියලා පෙන්වනවා. 125ක් off කියලා පෙන්වනවා. ඉතින් අපි මේ ටික අයින් කරගෙන ඉතින් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් credit 50ක් හම්බෙලා දෙනවා නොමිලේ. ඉතින් මේකෙන් අපිට කරගන්න පුළුවන් තරමක් කරගන්න පුළුවන්. credit 10යි කැපෙන්නේ අපි සින්දුවක් remake කරද්දී නැත්නම් මොකක් හරි අලුත් සින්දුවක් හදද්දී. ඉතින් මම මෙතන create කියන icon එක click කරනවා. ඉතින් create කියන icon එක click කරගුවාන් පස්සේ අපිට මෙතන audio එක upload කරන්න පුළුවන්. ඉතින් මම මෙතන click කළා මෙතන upload කියන එක click කළා අපිට පුළුවන් ඊට පස්සේ ඔයාගේ phone එකෙන් එහෙම නැත්නම් computer එකෙන් මොකක් හරි සින්දුවක් මෙතෙන්ට upload කරන්න. ඩැඩිලගේ ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ කියන සින්දුව. ඉතින් මේක තව extend කරන්න බෑ මොකද අපි pro version එක මෙලදී අරන් නැති හින්දා. ඉතින් මම මෙතන save කියන click කරනවා. ඊට පස්සේ අපේ clip එක upload වෙනවා. බලමු upload ලා ඉවර වුණාට පස්සේ අපි මේක වෙනස් කරන්නේ කොහොමද කියලා. A few moments later. ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ
නැතිවූ ඔබ මා ගැන දන්නේ. හරි ඉතින් අපිට සින්දුව අප්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් අපි මෙන්න මෙතැන්ට සින්දුව ඇඩ්ඩලා තියෙනවාට බලාගන්න පුළුවන්. ඉතිං මෙතන පැත්තකින් තියෙනවා රීමේක් එඩිට් කියලා. මම මෙන්න මේක ක්ලික් කරලා මේක කවර් කියන එක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට මෙතන සින්දුවේ ලිරික්ස් ටික ඔටෝමැටිකලි අරන් තියෙනවා. මෙයා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන වෙනසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් වෙනස් කරන්න. ඉතින් අන්නේ ටික විතර අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ ටික ගන්න ඕනි නම් ඔයාලට සිද්ධ වෙනවා කලින් කිව්වා වගේම මේකට පේ කරන්න. කොහොම වුණත් ලිරික්ස් ටික ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකේ ස්ටයිල් එක ඔටෝ ජෙනරේට් කරලා තියෙනවා. කොහොම වුණත් මේකේ ස්ටයිල් එකේ 200යි අපිට ලිමිට් කරලා තියෙන්නේ ප්‍රොම්ප්ට් එක. ඉතින් අපිට සිද්ධ වෙනවා මේක ඩිලීට් කරලා දාන්න. ඉතින් අපි මෙතන ලියමු මේක රෙගේ වර්ෂන් එකක් හදන්න කියලා. හරි අපි මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක් දෙමු. ඉතින් මේ ප්‍රොම්ප්ට් එක ඔයාලට සෑහෙන විස්තර කරන්න පුළුවන්. මේකේ වර්ස් එක මෙහෙම එන්න ඕනි, කෝරස් එක මෙහෙම එන්න ඕනි, ඉන්ටර්ලූඩ්, ඉන්ට්‍රෝස් එන්න ඕනි, විදිය මොන වගේ ඉන්ස්ට්‍රුමන්ට් වලින්ද ගහන්න ඕනි. මේ හැම දෙයක්ම ඔයාලට මෙතන ලියන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපේ ලිමිට් එක 200යි. මේක පේ කරනවා නම් මේ හැම දෙයක්ම වගේ ඔයාලට කරන්න පුළුවන්. ඉතින් පොප් හිප් හොප් මෙන්න මේ වගේ පල්ලෙහෙනුත් තියෙන දේවල් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. හරි කොහොම හරි ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. අපි මේක ක්‍රියේට් කරලා බලමු. ඉතින් මේ දේවල් ටික දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ක්‍රියේට් කියන බටන් එක ක්ලික් කරලා එක ක්ලික් එකකින් මේ version එක හදාගන්න. A few moments later. අපි රැවෙනකල් කිසි වැදක් නෑ. අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ. ඉතින් ඇත්තටම ඒක නම් මාරම ලස්සනයි. මම හිතුවට වඩා කොල්ලේකට ඒක ආවා මේ පොඩි ප්‍රොම්ප්ට් එකකින්. ඉතින් ඔයාලා දකින්න ඇති මේකේ ඉන්ට්‍රෝ එක පටන් ගද්දි මේ කට්ටිය AI එකකින් වෙනම يعني සින්දුවේ තියෙන මෙලඩි එකම පාර්ට් එකක් විදිහට ඉස්සරහට දාලා තියෙනවා. ඔයාලට පේනවා. ඉතින් මම ආපහු රිපීට් කරන්නම්. ඉතින් අන්න ඒ වගේ මං හිතන්නේ ක්‍රියේටිව් වැඩ මේවට කියන්නේ. ඉතින් ඒ වගේ ක්‍රියේටිව් වැඩයක් වෙලා තියෙනවා මේ AI එක හරහා. ඉතින් මේ ෆ්‍රී වර්ෂන් එකක් හදන්න මතක තියාගන්න. මේකේ පේඩ් වර්ෂන් එකෙන් සෑහෙන වැඩ තොගයක් කරන්න පුළුවන්. ඉතින් පුළුවන් කට්ටිය පේඩ් වර්ෂන් එක අරගෙන මේකෙන් ඇත්තටම වැඩක් කරගන්න පුළුවන්. මොකද ඔයාලා දකින්න ඇති YouTube එකේ සෑහෙන මේවා වයිරල් වෙනවා. ඒ වගේම TikTok වලත් සෑහෙන යනවා ෂෝට්ස් වල. ඉතින් ඇත්තටම මටත් හිතාගන්න බැරුණා පළවෙනියටම මේ වගේ වර්ෂන් එකක් අහද්දී ඇත්තටම මේක කොහොමද කරලා දෙන්නේ කියලා. හැබැයි වෝකල් වලින් තමයි ඒක නෝට් වෙන්නේ මේක AI කියලා. කොහොම හරි වෝකල් වල තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉස්සරහට AI සෑහෙන්න පිස්සුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඇත්තටම මේක සෑහෙන්නම ඇඩ්වාන්ස්. ඉතින් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම. ඔරිජිනල් මෙලඩි එක ආරක්ෂා කරගෙන AI සින්දුව හැදිලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහට මේ වගේ වීඩියෝස් ඔයා ගාඩ්ම ගෙන්නගන්න අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.